අල්ලි නම් මොකද්ද? සුපුන් ලක්ෂාන්. සුපුන් දැන් මේ නලලේ මොකක් හරි මොට්ටුවක් ඔය ඇඳගෙන ඉන්නේ නැත්තම් මොකද්ද මේ? මේක මේ සාමාන්‍ය මං ආස දෙයක්. මං ටැටූ ෂොප් එක වැඩ කරේ කලින් පාර්ට් ටයිම් විදියට. මගේ ආසාවත් ටැටූ ආටිස්ට් කෙනෙක් වෙන එක තමයි. ඔයාගේ ජීවිතය ගැන කියන්න කොහොමද? මගේ ෆැමිලි එකේ ඉන්නේ අක්කයි නංගි මායි අම්මයි තාත්තයි. පුංචි දුප්පත් පවුලක් ඉස්සර. පොඩ අඩියෙන් අඩිය තියලා ඉස්සරහට ඇවිල්ලා ඉගෙන ගන්නත් මාර කට්ටක් කෑවා. හොඳට ඉගෙන ගත්තා. ඉතින් හැම දෙයක්ම ලොකු එක්ස්පීරියන්ස් එකක් අරගෙන ගාමන්ට් ෆීල්ඩ් එකේ අවුරුදු 5ක එක්ස්පීරියන්ස් ෆීල් කරන්න ඕන හින්දා තමයි මම මේක ඇතුළට වැඩට ආවේ. ඉතින් ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා කියලා කිව්වා. ඉස්කෝලේ යන කාලේ අපි හැමෝටම හීන තියෙනවා. මොනවද ඔයාට තිබ්බ හීනය? ඇත්තරම හීන කිව්වොත් තිබ්බෙනම් ඉංජිනේර කෙනෙක් වගේ වෙන හොඳ ලොකු හීනයක් තිබ්බා. ඒක හීනය බොඳ වෙන්නේ කොහොමද? අම්මයි තාත්තයි අසනීප වෙනවා. එකම කාලේ එකම වෙලාවක වගේ අම්මයි තාත්තයි අසනීප වෙනවා. තාත්තගේ කකුල කැඩෙනවා. අම්මගේ බඩේ ලොකු ඔපරේෂන් එකක් කරනවා. මානසික ගොඩක් වැටෙනවා. ඒ තැනදී මානසික වැටෙනවා. එතකොට නංගි ඉස්කෝලේ යවන්න ඕන. ඒ ඉස්කෝලේ යවනකොට එයාගේ කෑම බීම හදලා දෙන්න ඕන, බෑග් එක හදලා දෙන්න ඕන, එයාගේ වැඩවලට යන්න ඕන, පේරන්ට්ස් මීටින් වලට යන්න ඕන. මම තමයි තාත්තගේ වගකීම මම කරේ කොල්ලෙක් විදියට. ඉතින් අද නංගි ඉන්නවා හොඳට ඉගෙනගෙන ඇත්තටම හොඳ ඉස්කෝලේකට යනවා. මමත් ගිය හොඳ ඉස්කෝලේකට. නංගිත් යන්නේ අද එහා සමානව ළඟ තියෙන ඉස්කෝලේකට. ඉතින් මට හරි සතුටුයි. ඉතින් අද මෙහෙම දුක් විඳින්නේ දවසක නංගිව රජ කරවන්න තමයි. කොහොමත් නේද තාත්තා නැතුණාම නංගිට ඉන්න දෙවෙනි තාත්තා තමයි අයියා කියලා කියන්නේ. ආදරයේදී ඔයාට දුක් දීපු අයද ඉන්නේ නැත්නම් ආදරයේදී ඔයා දුක් දීපු අයද වැඩියෙන් ඉන්නේ? ගොඩක් වෙලාවට අයියේ මං වැඩියෙන්ම ආදරය කරපු කාලයක් තියෙන්නේ මම ආදර කතාවල අවුරුදු 2කමාර. ජීවිතේ මං මගේ අම්මා හා සමානව ළඟ තියලා ආදරය කරනවා පරිස්සංග. දවසක් තාත්තගේ ඉල්ලීමකට එයාට මාව මැච් වෙන්නේ නැහැ මං හරි දුප්පත් කියලා මට යාව නවත්තන්න කියනවා. එයාත් ගාමන්ට් ෆීල්ඩ් එකේ සෝෂල් මීඩියා වල දකින්නවා හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඇත්තරම දුරින් ඉඳලා සතුටින් ඉන්නවා දැක්කහම මට හරි සතුටුයි අයියේ. ආදරේ හැමෝටම ලස්සනට හිමි වෙන්නත් ඕනේ. අහිමි වීම දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙන්නත් ඕන. මොකද ආයේ ඔයාගේ ජීවිතේට ගෑනු ළමයි කෙනෙක්වත් නැද්ද? අයියේ ඇත්තරම මගේ ආස වයිබ් එකක් තියෙනවා. ඒ වයිබ් එකට සෙට් වෙන්න ඕන. ඇත්තම කියන්නේ මම ගොඩක් ආතල් එකේ ඉන්න උත්සාහ කරන කෙනෙක්. නීති නැහැ ලයිෆ් එකේ. ඕන නීතියක් තියෙනවා. එකම එක නීතියයි තියෙන්නේ. මොකද්ද ඒ? පොටට අඳිනවට කැමති නැහැ. ඇයි ඒ? මොකද ජීවිතය අයියේ කෙල්ලෙක්ගේ අපි ගම්වල මිනිස්සු ඒ කියන්නේ ගොඩක් අර සොසයිටි එක ගැන ඉගෙන ගන්න ඕන මිනිහෙක් වුණාම ගම්වල කෙල්ලෝ දැන් ගොඩක්ම කරන දේ අම්මට තාත්තට පේන්න ඇඟ පේන්න බඩ පේන්න ඇඳගෙන යනවා පාරවල් වල. එතකොට තමන්ගේ අම්මට තාත්තට පේන්නේ නැති වැරදි. ඇත්තටම තමන් යාළු වෙලා ඉන්න හරි කොල්ලට පෙනිලා ඒක හදලා දෙනවා නම් මං හිතනවා ඒක තමයි කොල්ලෙක්ගේ යුතුයකම. කෙල්ලෙක්ට තියෙන தත්ත්වය කෙල්ලෙක්ගේ තියෙන වටිනාකම හදලා දෙනවා නම් මාර ඒක රෙස්පෙක්ටබල් ඒක තමයි අපිට දැනෙන ලොකුම ආඩම්බරය.